හවස යන්න කලින් ඔෆිස් එකේ එළියට යන්න කලින් තව පෙස්සන් තිබොත් ඒත් අස්සම් කරනවා. ඔය තොරතුරු මම ගත්තේ කාගෙන්වත් නෙමෙයි. මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවෙන් තමයි කිව්වේ අපි 10ක් මේ වෙනකොට කතානායකතුමාගේ අත්සනට යවලා තියෙනවා කියලා. ඉතින් මම මේ වැරදි කියලා කියන්න එපා කරු කතානායකතුමා. මොකද එතුමා ඒගොල්ලන්ගෙන් අහලා තමයි මම නිකන් කිව්වේ නෑ. ඒගොල්ලෝ අහලා කිව්වට ඔබතුමා ඒගොල්ලෝ අපි ආපුවාම මේ අපිට ලබා දුන්න තොරතුරු තමයි නේද? ඔබතුමා මේක කරුණු විකෘති කිරීමක් කරනවා කියලා මට නම් හැඟෙන්නේ මේ විදිහට. නෑ. ඒක මම කිව්වේ. කතානායකයා විසින් ලිපි ලේඛන ආදී පිළිගැන්වීම ගරු මේක ඉගෙන පරීක්ෂා කරන්න නෑ. ගරු මන්ත්‍රීතුමා මගේ ඔෆිස් එකට නෑ මගේ ඔෆිස් එකට ගරු මන්ත්‍රීතුමාට මේ දැනගැනීමට කියන්නේ අහන්න මේක අහගන්න. මන්ත්‍රීතුමාලගේ පෙස්සම් එනේ වගේ මගේ පේසට ආපුවාම මම උදේ ආවොත් ඔෆිස් එක මෙතෙන් එන්න කලින් මම අස්සම් කරනවා. ඉන්න අහගන්න ගරු මන්ත්‍රීතුමා මම සාමාන්‍යයෙන් රාජකාරී ජීවිතෙත් එහෙමයි. හවස යන්න කලින් ඔෆිස් එකේ එළියට යන්න කලින් තව පෙස්සම් තිබොත් ඒත් අස්සම් කරනවා. ඒ හින්දා මම විභාගයකට යන්න අවශ්‍යතාවයක් නැහැ. කතානායකයා විසින් ලිපි ලේඛන ආදී පිළිගැන්වීම